හමු එක කොහොමද? හොඳයි ඇත්තටම හොඳයි ලස්සනයි. ඉතින් ඇත්තට අපේ රටේ වෙනද සිදුවන්නේ අත්දැකීම් අනුව හොඳ දේවල් අපේ රටේ නැති වෙලා යන මිනිස්සුන්ගේ ඒක බලය නිසා අනවශ්‍ය දේවල් නිසා නැති වෙලා යන අපේ අර වටිනා මිනිස්සයාගේ ඇත්තට මේ මිනිස්සයා මැරෙන්න කලිනුත් අපේ රිවර්ස්ටන් කියන එක ඇත්තට මේ මිනිස්සයාගෙන් මම ඉගෙන ගත්තේ. මේ මිනිස්සයාගේ අත්දැකීම් අනුව එයා කිව්ව අන්තිමටම අර වතුරේ සම්පත් වලින් දිය විවි යනවා කියලා ඇත්තට මාර වටිනා එක. මම ඇත්තට මම සංචාරක ව්‍යාපාරයට පිය කෙනෙක්. මම ඔච්චර දැනීමක් දන්නේ නැහැ රිවර්ස්ටන් කියන එක මේ ෆිල්ම් එක බලුවෙන් පස්සේ තමයි මම ඉගෙන ගත්තේ. ඔය ලොකේෂන් ගැන මොනවද හිතන්නේ? මූවි එකත් එක්ක කොහොමද ඒවා ගැලපෙනවද? ලොකේෂන් එක කොහොමද ඒ ගැන? අනිවාර්යෙන් ඉතින් ගැලපීමක් තියෙනවා. ඒක ඒ මිනිස්සයාගේ ජීවිතයත් එක්ක පරිසරයත් එක්ක අරන් ගිහිල්ලා ඉතින් අර සිදුවීමට නම් මම කැමති නෑ. අතට අපේ රටේ ඔය වගේ දේවල් ගොඩක් වෙනවා. කාගේ රංගපෑමටද වැඩිපුරම කැමති? මම ගොඩක් රංගපෑම අනුව මම අර හිරේ ඉඳලා ආපු මිනිස්සයාගේ චරිතයට තමයි මම ගොඩක් කැමති. ඒක හොඳ වටිනා චරිතයක්. එතකොට මේ කොයි වගේ මොන අවස්ථාවද ගොඩක්ම හැංගීම්බර? ඇත්තට මට හැංගීම්බර වුණේ ඒ මිනිස්සයාගේ දැනීම අනුව ඒ මිනිස්සයා මැරෙන්න යන මොහොතේ මිනිස්සුන්ට උදව් කරා යාගේ දැනීමෙන්. ඊට පස්සේ යාගේ හදවතේ තියෙන අවංක බව නිසා එයා මුදලින් අනිත් කෙනාට උදව් කරා. ඊට පස්සේ ඒ මිනිස්සයාගේ අවසාන මතකයේ අනුව යාගේ දැනීම එයාගේ ජීවිතෙත් එක්ක අපේ නැචරල් ඒ රිවර්ස්ටන් කියන්නේ ඇත්තටම ඒ නකල්ස් කඳු වැටි වාර වටින දෙයක්. ඒක එයා ලෝකෙට ප්‍රචාරය කරා කියලා මට හිතෙනවා. ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ වශයෙන් මම දැනුවත් මං හිතන්නේ මේ ෆිල්ම් එකේ හිටපු 95%ක්ම මිනිස්සු ඒ ගැන දන්නේ නැහැ. ඒ රිවර්ස්ටන් කියන නම මේ ෆිල්ම් එකෙන් ඉගෙන ගත්තා කියලා මං හිතනවා. අහසන් ගඟේ තරු කැටයකලින් නිම් නැති ගමනක් දූ යන්නේ